leaders, with this type of members, that nothing impossible. Major General Shavindra Silva, මම හිතන්නේ ලංකාවේ සිටින මේ මොහොතේ මේ රටේ මුළු ජනතාවම මේ මුළු රටේ සියලුම රටවැසියන් ඔබ අප සියලු දෙනාම ඉතාමත්ම ආදරය කරන පුද්ගලයෙක්. මේ කතාවේ මා දැකපු විශේෂම දේ තමයි මේජර් ජනරල් ශවේන්ද්‍ර සිල්වා තමයි පැහැදිලිව කිව්වා මේ යුද්ධය තනියෙන් කළ දෙයක් නෙවෙයි කියලා. එතුමා මේ යුද්ධයේදී ඉතාමත්ම විශාල කාර්යභාරයක් ඉටු කළත් එතුමා නොපැකිලව එහි ගෞරවය ඒ අවට සිටි සියලුම දෙනාට දුන්නා. විශේෂයෙන්ම ඒ එතුමා සමග ගමන ගිය රණවිරුවන්ට ලබා දුන්නා. ඒ ගමනට උදව් කරපු ගුවන් හමුදාවට, නාවික හමුදාවට, නායකත්වයට මේ සියල්ලට ලබා දුන්නා. ඒ තමයි මම හිතන්නේ නියම මනුෂ්‍යත්වය. මේ සියල්ලටම වඩා අද මා ඉතාමත්ම සංවේදී දවසක්. මම හිතන්නේ එතුමා යුද හමුදා නිලධාරියෙක් වශයෙන් මේ ගැන කතා කරන්න කැමති නැහැ. ඒ නිසා එතුමා කතා කරේ නැහැ, ඉඟියක් කළා පමණයි. අද මම හිතන්නේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම දුක් විඳ දිනයක්. මොකද මේ වගේ මිනිසෙකුට මේ වගේ මේ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු මිනිසෙකුට ඉතාමත්ම අපහාසාත්මක චෝදනාවක් අද සන්ඩේ ලීඩර් පත්තරේ තිබෙනවා. මම අද උදේ එද්දි මම හිතන්නේ ගුවන් විදුලියට මම සවන් දුන්නා ඒ ගැන. මම ඉතාමත්ම කනගාටුවටපත් වුණා. මේ කැපවීම කර පුද්ගලයෙකුට මේ ලෝකයේම අපේ වරද්දක් හොයන්න බලන් ඉන්න වෙලාවක ලෝකයේ අන්තර්ජාතික බලවේග අපේ රණවිරුවන්ව අන්තර්ජාතික යුද අධිකරණ ඉදිරියට ගෙනෙන්නට බලන් ඉන්න වෙලාවක අපේම යුද හමුදාවේ සිටි පුද්ගලයෙක් අපේ යුද හමුදාවේ සිටි මෙවැනි රණවිරුවන් පාවා දෙන්නට උත්සාහ කිරීම ඉතාමත්ම සංවේදීජනක කටයුත්තක්. නමුත් මම දන්නවා අපි මෑමතර වාඩිලා හිටපු විනාඩි 10 තුලත් ආරක්ෂක ලේකම්තුමා පවා ඔබතුමාට කතා කරන්න උත්සාහ කරා. ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා මේ සියලු දෙනාම මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මට කියන්න තිබෙන්නේ මෙපමණයි මේජර් ජනරල් ශවේන්ද්‍ර ඔබතුමාන්ට මේ මොන ප්‍රශ්නාවක් බය වෙන්න එපා. මේ රටේ ජනතාව අපි සියලු දෙනා ඔබ සමග සිටිනවා.